සිංහල භාෂාව සඳහා අංක 1 ඇතුළත් කරන්න. තවලින් தொடர்வதற்கு ඔබට ගිණුම් ශේෂය දැනගැනීමට අවශ්‍ය නම් අංක 0 ඇතුළත් කරන්න. ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් සේවා විමසීම් සඳහා අංක 1 ඇතුළත් කරන්න. මොබයිල් ඇප් සහ ඉන්ටර්නෙට් බැංකිං සේවා විමසීම් සඳහා අංක 2 ඇතුළත් කරන්න. ණය සහ උකස් සේවා විමසීම් සඳහා අංක 3 ඇතුළත් කරන්න. CDM, ATM සහ චෙක් තැන්පතු සේවා විමසීම් සඳහා අංක 4 ඇතුළත් කරන්න. තැන්පතු සේවා විමසීම් සඳහා අංක 5 ඇතුළත් කරන්න. වෙනත් ඕනෑම සේවාවක් සඳහා අංක 6 ඇතුළත් කරන්න. අපගේ පාරිභෝගික සේවා නියෝජිතයෙක් වෙත ඔබේ ඇමතුම සම්බන්ධ කරන තෙක් කරුණාකර මදක් රැඳී සිටින්න. වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා මෙම ඇමතුම පටිගත වනු ඇත. අයිබෝන් what is සහවන්නේ? hello මිස් මේ මට මේ ෆෝන් වලට එනවා ඔකට මේ පෙවර්ධන මොකක් හරි ඇප් එකක් මොකක් හරි යනවා කියලා මේ ෆෝන් වලට කියන්නේ මේ WhatsApp වලින් ෂෙයා කරන්න Messenger වලින් ෂෙයා කරන්න Tutor වලින් ෂෙයා කරන්න කියන්නේ එහෙම එකක් තියෙනවද? නෑ සර් එහෙම එකක් නෑ බැංක් එකේ පැත්තේ. ඔය මොකක් හරි දිරුමැදීමක් මොකක් හරි එකක් නේද? ඔව් ඔහොම පොඩ ලයින් එකේ ඉන්න. ජාතික ඔහොම පොඩක් ඉන්න. මොකක් හරි එකක් නේද? ඔව් ඔහොම පොඩක් ඉන්න. මේකේ තියෙනවා කට්ටියගේ මේ ලින්ක් එකක් වන්න මේ මම හිතුවේ ඒක බොරුවයි කියලා. නමුත් ඒක ඇත්තටම රුපියල් ලක්ෂ 2ක් ගත්ත ගිහින් උත්සාහ කරලා බලන්න කියලා තියෙනවා. ඒක ෆේක් එකක් සර්. පීපල්ස් බැංකින් කවදාවත් WhatsApp වලට කස්ටමර්ස් මෙසේජ් එකක් යන්නේ නැහැ. නෑ ඒක හරි. දැන් ඉතින් ඔය කට්ටියගේ මේකෙම තියෙන පීපල්ස් බැංක් එකේ ඔක්කොම මේකෙම සම්පූර්ණම තියෙනවා. පීපල්ස් බැංක් සුබේකින් සුබ පැතුම් කියලා තියෙනවා. WhatsApp එකකින් ෂෙයා කරන්න මේ ඔක්කොම ෂෙයා කරන්න කියලා ඔක්කොම කියලා තියෙනවා. ඊට පස්සේ යටින් තව කට්ටිය මේ දාලා තියෙනවා කට්ටිය මේ දිනුම් ඇදුනා මේවයි කියලා මේ කියලා තියෙනවා. මේ ඉතින් ඔබ බැංක් එකේ පැත්තේ වෙන දෙයක් නෙමෙයිනේ සර්. ෆේක් එකක් නේ. මොකද ගැටලුව දැන් ඔතන තියෙන? ඇහුනේ. මොකද්ද ඔබ තමයි ගැටලුව? ඔක ෆේක් එකක් සර්. ඔක ඩීටේල්ස් දෙන්න යන්න එපා. තේරුණේ. ඕක බොරුවක්. ඔක වංචාවක්. ඔකට ඔබ තමයි විස්තර දෙන්න යන්න එපා සර්. හා. එතකොට මේ මහජන බැංකුවේ මේක කිසිම සම්බන්ධතාවයක් නැහැ මේකට. නෑ සර් නෑ. එතකොට පැහැදිලිද? ඔව් පැහැදිලි. එතකොට මේ ඔය කට්ටිය දැන් සාමාන්‍යයෙන් එතකොට ඔය කට්ටිය මේ දැන් බලන්නේ නැද්ද? ඒ කියන්නේ ඔය කට්ටිය එතකොට මේව දෙයක් යනකොට ඔය කට්ටිය මේ වගේ බොරු ප්‍රවර්ධනයක් යනකොට බලන්නේ නැද්ද ඔය කට්ටිය? අදාළ ඩිපාර්ට්මන්ට් එකෙන් ඉන්ෆෝම් කරලා තියෙන්නේ සර්. දැන් ওই ලින්ක් එක ෂෙයා වෙලා ඉවරයිනේ. ඔකට මොකද කියන්නේ බැංකුවේ පැත්තෙන් ඇක්ෂන් එකක් ගනී ඒ සම්බන්ධව සර්. හරි. එහෙනම් හරි මේ මට තියෙන්නේ දැන් මේ දැන් ඔබතුමිය දැන් කියප එක දැන් මට අනිත් පැත්තට ෂෙයා කරන්න දෙනවා දැන් මෙහෙමයි. ඒක බොරුවක් කියලා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. කවුතුමයි කැමැත්තක් සර්. හරි. බොහොම ස්තුතියි මිස්. හරි. බොහොම ස්තුතියි. හරි. මහජන බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි. ඉදිරියටත් අපගේ සේවාව වඩාත් ඵලදායී ලෙස ලබා දීම උදෙසා අද දින ඔබ ලබාගත් සේවය පිළිබඳ ඔබගේ අදහස් දැන ගැනීමට අපි සූදානමින් සිටින්නෙමු. අපගේ සේවය පිළිබඳව ඔබ තෘප්තිමත් නම් අංක 1 ඇතුළත් කරන්න. සාමාන්‍යයි නම් අංක 2 ඇතුළත් කරන්න. අද දින ඔබ ලබාගත් සේවා අත්දැකීමට අනුව වෙනත් කෙනෙකුට මහජන බැංකුව නිර්දේශ කිරීමට ඔබ කැමැතිද? කැමැති නම් අංක 1 ඇතුළත්. මහජන බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වී අපගේ සේවය පිළිබඳ ඔබගේ වටිනා අදහස් ලබා දුන් ඔබට ස්තුතියි. ඉදිරියට ඔබ වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු.